නෙක්ස්ට් ටෙක් ටීඑල්කේට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද FB එකේ පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න කියලා. ඔයාලට කෝඩ් එක එන්නේ නැත්නම්, ඒ කියන්නේ ඔයාගේ ෆෝන් නම්බරේ SIM එක ඊට පස්සේ ඊමේල් එක තිබ්බත් ඔයාලට සමහර අයගේ කෝඩ් එක එන්නේ නැහැ. ඉතින් ඒකට විසඳුමක් තමයි මම කියන්නේ. සමහර අයට පුළුවන් ඒ වගේම පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න FB එකේ පාස්වර්ඩ් එක අමතක වෙලා එක්ක SIM එක නැති වෙලා ඊමේල් එක නැති වෙලා තියෙද්දිත් FB එකට මෙන්න මේ විදිහට ලොග් වෙලා තියෙන ඕනම කෙනෙක්ට පුළුවන් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න. ඒකට විදිහක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එකටම අනිවාර්යෙන්ම මේක ලොග් වෙලා ඉන්න ඕනේ FB එකට. ඒක තමයි ඔයාලට දෙන එකම chance එක. ඉතින් එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් ඔයාලා එකටම කරන්න ඕනේ මෙන්න මෙහෙම ඔයාලගේ Chrome එකට යන්න. Chrome එකට ගිහිල්ලා ඔයාලා type කරන්න ඕනේ fb.com කියලා. ඉතින් fb.com කියලා type කරලා ඔයාලා මේක search කරන්න. එතකොට ඔයාලා fb.com එකට අරන් යයි. ඉතින් මෙන්න මේ විදිහට account එකට ඔයාලා log වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් එකෙන් log out වෙන්න ඕනේ. මෙන්න මෙතන ඉරිකා ආයතන touch කරලා යට තියෙනවා log out කියන option එක. ඒකෙන් log out වෙන්න. log out වෙලා නැති අයට පෙන්නන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි ඒකට ගියපුවාම පෙන්නන්නේ. ඉතින් මේකට ගියට පස්සේ ඔයාලා ඔබන්න ඕනේ forgotten password කියන තැන. අන්න එතන touch කරන්න. එතකොට ඔයාලගේ මොබයිල් නම්බර එක හරි ඊමේල් එක හරි මෙතන ටයිප් කරන්න කියනවා. ඉතින් සමහර අයට තමන්ගේ මොබයිල් නම්බර එකවත් ඊමේල් එකවත් මතක නැහැ. ඉතින් ඒ අයට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට යන්න ඔයාලගේ FB එකට ගිහිල්ලා මෙතන ප්‍රොෆයිල් එක ටච් කරන්න තියෙන තැන දකුණු පැත්තේ උඩ කෙළවරේ ටච් කරලා මෙන්න මෙතනින් යන්න ඕනේ. ඔයාලා මෙතන උඩ තියෙන settings බටන් එක හරි නැත්නම් මෙන්න පල්ලෙහාට ගිහිල්ලා setting and privacy කියන තැන ටච් කරලා එතන තියෙන settings කියලා. අන්න ඒක ටච් කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ වගේ account center කියලා තැනක් පෙන්නයි. අන්න එතන කොහේ හරි ටච් කරන්න. එතකොට මෙන්න මේ විදිහට pop up වෙයි account center කියලා window එකක්. ඉතින් ඒකේ පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට පුළුවන් personal details කියන තැනක් තියෙනවා. අන්න එතන ටච් කරන්න. එතකොට ඔයාලට තියෙනවා contact info කියලා. ඉතින් ඒක ටච් කරපුවාම මෙන්න මේ විදිහට ඔයාලගේ emails phone number ඔයාලට පෙන්නයි. ඉතින් මගේ ඊමේල් 4ක් මම ඇඩ් කරලා තිනවා contacts විදියට. එක ෆෝන් නම්බරයක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම ඒ නම්බරේ තමයි අතන ටයිප් කරන්න යන්නේ. මගේ සර්ච් කරගන්න. ඉතින් ධන 94 හරි මාක් කරේ එහෙම තියෙනවා. ඒකත් එක ටයිප් කරාට කමක් නැහැ. නැත්නම් ඔයා ලංකාවේම කෙනෙක් නම් බිංදුව ටයිප් කරලා ටයිප් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් 94 ගහලා හරි කමක් නැහැ. මම නම් බිංදුව ගහලා ටයිප් කරන්න මම ලංකාවේ ඉන්න නිසා. වෙන රටක ඉන්නවනම් අනිවාර්යෙන් ඔයාගේ කන්ට්‍රි කෝඩ් එකත් එක්කම ගහන්න මතක් කරගන්න. ඉතින් මේ විදිහට මගේ ෆෝන් නම්බරේ ටයිප් කරලා මම කන්ටිනියු ඔබනවා. එතකොට මෙන්න මේ විදිහට මට මගේ එක ප්‍රොෆයිල් එක විතරක් තියෙන නිසා මම කෙලින්ම පාස්වර්ඩ් කියන මේ විදිහට මෙතන මේ වින්ඩෝ එකට එනවා. එහෙම නැති වුණොත් ඔයාලට වින්ඩෝස් දෙකක් පෙන්නයි කෝකද කියලා ප්‍රොෆයිල් එක තෝරන්න කියලා. ඉතින් ඒකෙන් ඔයාලා සමහර වෙලාවට එකම නම දාලා තියෙනවා නම් ඔයාලට හොයාගන්න වෙන්නේ නැහැ ප්‍රොෆයිල් එක කෝකද කියලා. පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් ඒ වෙලට කරන්න වෙන්නේ මම මේ කියලා දෙන විදිහින් එක සැරයක් පාස්වර්ඩ් එක චේන්ජ් කළා. ඊට පස්සේ ඒක හරි ඒ ප්‍රොෆයිල් එක නෙමෙයි නම් ඕනේ. ඔයා ආයෙත් මේ විදිහටම කරලා අනිත් ප්‍රොෆයිල් එක තෝරලා ගිහිල්ලා ඒකට වෙන පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න ඕනේ. එහෙම තමයි වැඩේ කරගන්න වෙන්නේ. මම ඒක තව ටිකක් ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් මේ විදිහට ඔයාගේ හරි ප්‍රොෆයිල් එක ඔයා එක්ක තනි අකුරු දෙකෙන් පළවෙනි අකුරු දෙකෙන් නමේ ඒ විදිහට තමයි හොයාගන්න වෙන්නේ. නැත්නම් ප්‍රොෆයිල් ෆොටෝ එකෙන් එහෙම හොයාගෙන හරි ප්‍රොෆයිල් එක තෝරගෙන මෙන්න මෙතන ඉන්ඩෝ එකට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට දැන් පාස්වර්ඩ් එක මතක නැති නිසා ඔයා try another way කියලා ඔප්ෂන් එකක් තියෙනවා යට. ඒක ටච් කරන්න ඕනේ. ඉතින් එතනදී ඔයාලට පෙන්නනවා ඔයාලගේ ආයෙ සුපුරුදු පරිදිම නම්බරයට ඊමේල් එකට කෝඩ් යවන්න. මෙතන යට පෙන්නන සීමෝ කියලා ඒකත් ටච් කරන්න ඔයාලා. ඒක ටච් කරලා ඔයාලා බලන්න ඕනේ මෙන්න මේ විදිහට get code via Facebook notification කියලා ඔප්ෂන් එකක් තියෙනවද කියලා. ඉතින් ඒක තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ඒක ටච් කරන්න. ඒක ටච් කරලා කන්ටිනියු කියන එක ඔබන්න ඕනේ. එතකොට ඔයාලගේ කෝඩ් එක යන්නේ ඒ කෝඩ් එක ගන්න යන්න ඕනේ මෙන්න මේ FB එකට යන්න ඔයාලා. FB එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මම බැක් වෙනවා. බැක් වෙලා අපේ නොටිෆිකේෂන් පෙන්නන තැන මෙන්න මෙතෙන්ද තමයි යන්න ඕනේ. එතන ගිහලා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරන්න.
රීෆ්‍රෙෂ් කරපුවාම ආයෙත් පෙන්නනවා new notification කියලා කෝඩ් එකක් එක තියෙනවා 46යි 27යි 19 මට තියෙන්නේ. ඔයාලගේ කෝඩ් එක ඔයාලා ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ continue කියන එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාලට එනවා create a new password කියලා ලස්සනට window එක. ඉතින් new password එක type කරන්න තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ යට තියෙන නිල් පාට box එකක් දාන්න, tick එකක් දාන්න box එකක්. ඉතින් ඒ tick එක අනිවාර්යෙන් අයින් කරන්න. ඒකට හේතුවක් තියෙනවා. ඒක අයින් කරලා මෙතන password එක type කරන්න. මේ password එක type කරද්දී අනිවාර්යෙන් characters 6ක් තියෙන්න ඕනේ. ඒ වගේම අකුරු තියෙන්න ඕනේ, ඉලක්කම් තියෙන්න ඕනේ, hash at වගේ ලකුණු මොනවා හරි තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තිබ්බනම් හරි ඔයාලගේ අකුරු දෙකක් එක්ක ඉලක්කම් දෙකක් වගේ characters මොනවා හරි දාලා මෙන්න මේ විදිහට අංක 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕනේ. එක ඉලක්කමයි එක මේ hash හරි at හරි ලකුණත් එක්ක අකුරු ටිකක් තිබ්බත් ඒත් හරි. ඒ විදිහට ඔයාලා password එක type කරලා මෙන්න මෙහෙම continue ඔබන්න ඕනේ. skip නෙමෙයි continue එක ඔබන්න ඕනේ. මේ tick එක අනිවාර්යෙන් off කරලා ඔබන්න. ඉතින් මං පාස්වර්ඩ් එක ටයිප් කරගෙන කරගත්තා. ඉතින් මම කන්ටිනියු ඔබනවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ පාස්වර්ඩ් එක දැන් චේන්ජ් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන ප්‍රොෆයිල් එකට ලොග් වුණාම ඉතින් ඔයාලගේ දැන් පාස්වර්ඩ් එක චේන්ජ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ FB එකේ තියෙන ගොඩක් සෙටින්ග්ස් හදාගන්න පුළුවන්. දැන් ඔයාලගේ පාස්වර්ඩ් එක දන්න නිසා ඉතින් අර වගේම අර account දෙකක් තියෙන අය දැන් මේ ප්‍රොෆයිල් එක නෙමෙයි නම් ඕනේ. ඔයාලට කරන්න තියෙන්නේ අතන ඔයාලගේ ෆෝන් නම්බර් එක ගහලා සර්ච් කරාට ඊමේල් එක හරි ෆෝන් නම්බර් හරි ගහලා සර්ච් කරාට පස්සේ ප්‍රොෆයිල්ස් පෙන්වන තැනින් දැන් තෝරන්න ඕනේ අනිත් ප්‍රොෆයිල් එක. ඒක තෝරලා ඒකේ පාස්වර්ඩ් එක චේන්ජ් කරලා බලන්න. එතකොට ඔයාලට ඒ ප්‍රොෆයිල් එක හම්බෙයි. ඔයාලට ඕන ප්‍රොෆයිල් එක. ඒ විදිහට ඔයාලගේ වැඩේ කරගන්න. ඉතින් ඔයාලගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.